Hello guys, ඉතින් වෙල්කම් කියලා ඔයාලව පිළිගන්නවාද ටෙක් ටෝක් LK YouTube channel එකට. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් අරන් ආවේ iPhone X එක 2025ට 26 අවුරුද්දට ගන්න එක වටිනවද කියලා. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව අපි කතා කරමු මේ ෆෝන් එකේ performance එක ගැන. ඉතින් මේ ෆෝන් එක ඇතුළේ රිලීස් වෙන්නේ A11 Bionic chip එකක් එක්ක. ඒ වගේම 6 core CPU එකක් සහ 3GB RAM එකක් තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා 2025 මේ මාස වෙනකොට කියන්නේ මේ කාලේ වෙනකොට iPhone 17 Pro Max එකත් රිලීස් කරලා ඉවරයි. S26 කියන version එක තමයි මේ වෙනකොට යන්නේ. ඉතින් මම හිතන දන්න විදියට iPhone X එකට iOS 17 වෙනකම්ම support කරනවා. ඉතින් මේකේ performance එක ගැන කතා කරද්දී ඇත්තටම apps වලට normal use කරන්න ඔයාලට කිසිම ප්‍රශ්නයක් මේ ෆෝන් එක නැහැ. හැබැයි ඉතින් heavy tasks වලට කියන්නේ ඔයාලට ගොඩක් heavy දේවල් මේ ෆෝන් එකේ කරනවා නම් ඒක පොඩ්ඩක් ෆෝන් එක මම හිතනවා slow වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ ඔයා 4K editing වගේ big games වගේ දේවල් use කරනවා නම් මේ ෆෝන් එක ටිකක් slow වෙන්න පුළුවන්. ඉතින් heat issue එකක් තමයි මේකේ තියෙන mainම negative දේ. ඉතින් ඔයාලට මේක ගොඩක් වෙලා පාවිච්චි කරද්දී අතන මේ ෆෝන් එක ගොඩක් හීට් වෙන්න බලනවා. ඉතින් ඒක අතන මේ ෆෝන් එකේ performance එකත් එක්ක එන්න දෙයක්. ඊළඟට අපි කතා කරමු මේකේ තියෙන කැමරා setup එක ගැන. ඉතින් මේක ඔයාලට බලමු පේනවා මේකේ තියෙන්නේ dual camera setup එකක්. ඉතින් මේක 12 megapixel real cameras එකක්. ඒ වගේම main camera එකක් සහ telephoto lens එකකුත් මේකේ තියෙනවා. ඉතින් මේකේ අතරම portrait mode එකක් තියෙනවා. ඉතින් සාමාන්‍ය ෆෝන් එකක් ගන්න ඉතින් ගොඩක් අය බලන දෙයක් තමයි මේකේ තියෙන ෆෝන් එක තියෙනද portrait mode කියන එක. ඉතින් අතනම iPhone X එකේදී මේ portrait mode එකත් සාමාන්‍ය විදිහට වැඩ කරගන්න පුළුවන්. ඉතින් night mode එක ඇත්තටම මේ ෆෝන් එකේ night mode photo ගන්නච්ච පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ night mode කියන option එකක් නැහැ. ඔයාලට 4K video 60 fps වලකම් record කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ front cam එක MB megapixel 7ක front cam එකක් තියෙනවා. ඒ වගේම Face ID එකකට use වෙන්නේ මෙන්න මේ front cam එකම තමයි. ඉතින් කැම එක ගැනත් මං හිතනවා ඔයාලට අයිඩියා එකක් එන්නේ නැති කියලා. ඉතින් අපි දැන් කතා කරමු මේකේ පොඩ්ඩක් තියෙන ෆියුචර් එකට ඔයාලා ගන්නකොට කියන්නේ 2026 බලපානකොට තියෙන පොඩි ප්‍රශ්න කීපයක් ගැන. ඉතින් ඇත්තටම කියනවා මේ iPhone X එකට එහෙම නැත්නම් iPhone 10 එකට 5G support කරන්නේ නැහැ. මේකට ඇත්තටම 4G LTE කියන version එක විතරයි support කරන්නේ. ඒ වගේම Wi-Fi ගැන කතා කරද්දී Wi-Fi 5 සහ Bluetooth 5.0 කියන ඒවා තමයි support කරන්නේ. ඉතින් ඇත්තටම මේකේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි 5G නැති එක. ඉතින් ඇත්තටම මේක ෆියුචර් එකට ගොඩක් බලපාන දෙයක්. ඉතින් අවරේජ් ගත්තොත් අද වෙනකොට සාමාන්‍යයෙන් iPhone X එක second hand market එකේ රුපියල් 40000 50000 අතර මුදලකට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මට කියන්න තියෙන්නේ ඔයාලා normal මේක use කරන්න නම් ඇත්තටම මේක පට්ට worth. මොකද රුපියල් 40000 50000 දීලා ඔයා මේ වගේ ෆෝන් එකක් ගන්න එක ඇත්තටම ඔයාලට වටිනවා. මොකද ඔයාලට සාමාන්‍යයෙන් හොඳ camera quality එකක්, display quality එකක් හැමදේම මේකේ ඇත්තටම හොඳටම තියෙනවා. පොඩ්ඩක් battery එකේ තමයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් battery එකත් normal එක ඔයාලට second replacement battery එකකට ගිහිල්ලා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඇත්තටම මම හිතන්නේ මේ ෆෝන් එක පට්ට worth රුපියල් 40000 50000 දීලා ගන්න එක 25 26 අවුරුද්දට heavy use එකකට නෙමෙයි මම මේ කියන්නේ normal use එකකට. ඒ කියන්නේ ඔයා සාමාන්‍ය දේවල් කරනවා නම් ඔයාට ඇත්තටම මේ ෆෝන් එක පට්ටම වටිනවා.